පුරාණ ඉන්දියාවේ කාලාවරුන්ගෙන් විවිධ ආචාර්යවරුන්ගෙන් විවිධ ඉගැන්වීම් ලැබුණා. ඔවුන් කුමක් විශ්වාස කළ යුතුද කියා සකයෙන් පිරී සිටියා. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ, විවිධ ගුරුවරුන් විවිධ දේ කියනවා. කුමක් නිවැරදිද කියා අපට තේරෙන්නේ නැහැ. අපි කුමක් පිළිගත යුතුද? ඔබ යමක් පිළිගන්න පෙර මෙවන්න කරුණු 10ක් විමසන්න. මෙය දුකක් හෝ හානියක් ඇති කරනවද? මෙය සතුට හා යහපත ඇති කරනවද? මේ සමාදානය හෝ ගැටුක් අති කරනවද? මේ සදාචාරය වැඩි කරනවද? මෙය තර්කය සහ අත්දැකීමෙන් තහවුරු කළ හැකිද? මෙය ලෝභය, ද්වේෂය, මෝහය වැඩි කරනවද? නැත්නක් එලා අඩු කරනවද? බුද්ධිමතුන් මෙය අනුමත කරනවද? මෙය තමන්ගේ අත්දැකීමෙන් පරීක්ෂා කළ හැකිද? මෙය තමන්ටත් අන් අයටත් යහපතක් ගෙනෙනවද? බුදුහාමුදුරුවෝ කියා දුන්නේ යමක් අන්ධව පිළිගන්න නොව විමසා බලමින් බුද්ධියෙන් තීරණය කළ යුතු බවයි. ඔබ යමක් දැනගන්නා විට එය යහපතක්, අවිහිංසාවක් සහ සතුටක් ගෙනෙනවා නම් පමණක් එය පිළිගෙන අනුගමනය කරන්න.